ඉතින් හැමදාමත් වගේ අලුත් දේවල් හොයන ඔයාලා වෙනුවෙන් අදත් ගෙනාව අලුත් වීඩියෝ එකක්. ඉතින් අද කතා කරන්නේ වර්තමානයේදී ගොඩක් ජනප්‍රිය වුණ මාතෘකාවක් ගැන. ඒ තමයි ඉලෙක්ට්‍රික් කාර්ස්, ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන. ඉතින් මීට අවුරුදු 5කට 6කට උඩදී අපි ලීෆ් ගැන කතා කරා. ඒ වගේම MG බ්‍රෑන්ඩ් එක කතා කරා. ඊට පස්සේ මේ වර්තමානයේදී වැඩිපුරම කතා වෙන ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් තමයි දීපවුල් සහ BYD කියලා කියන්නේ. ඉතින් වර්තමානයේ ගොඩක් ජනප්‍රියයි. අපි ඉතින් අද කතා කරන්නේ පොඩි හැඳින්වීමක් මේ දෙකේ කම්පැරිසන් එකක් සහ කොහොමද මේ දෙකේ විශේෂතා කියලා කෙටි වීඩියෝ එකක් ඔයාලට දාලා අදහසක් ගන්න. අපි බලමු කොහොමද වෙන්නේ කියලා වැඩේ. ඉතින් මුලින්ම කතා කරන්න දීපවුල් මොඩල් එක ගැන. ඉතින් මේක චයිනීස් කම්පැනියක්. චැන්ගන් කියන චයිනිස් කම්පිනියක් තම මේක ප්‍රොඩියස් කරන්න. කැටගරීස් කිහිපයක් තියෙනවා. විශේෂෙන්ම E7 කියන හන්ට K15 කියන එක ලංකාවටත් ඉන්පෝට් කරන්නේ එක තමයි. වගේම පැට කිලෝමීටර්ස් 180ක් 200ක පමණ වේගයෙන් යන්න පුළුවන්. මම උදාහරණ කරගෙන කියන්නම් මේ බ්‍රෑන්ඩ් එකේ. මම E7 එක උදාහරණයක් විදිහට ගන්නම්. මේකින් එක චාර්ජයකින් කිලෝමීටර්ස් 540ක් පමණ යන්න පුළුවන්. ඒ වගේම පැය කිලෝමීටර් 200ක පමණ වේගයෙන් යන්න පුළුවන්. E07 කියන කාර් එකේ ප්‍රයිස් රේන්ජ් එක ලක්ෂ 307කට උඩින් තමයි යන්නේ. ඒ වගේම සැනොක් කියන කම්පැනි එකකින් කොලැබොරේට් කරලා නුගේගොඩ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපිට ඔයාලට ඕනනම් පුළුවන් කන්ටැක්ට් කරගෙන හොඳ වෙහිකල් එක බලන්න. ඉතින් මම මේ ඩීටේල්ස් කොන්ටැක්ට් ඩීටේල්ස් එනම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඊට පස්සේ මම කතා කරන්නේ BYD එක ගැන. ඉතින් BYD එක ගැන නම් දැන් ගොඩාක් කතා වෙනවා. ගොඩාක් කතා වෙනවා. ඉතින් මේකත් චයිනීස් කම්පැනි එකක්. BYD කියලා කියන්නේ Build Your Dreams කියන නම තමයි BYD විදියට හැදිලා තියෙන්නේ. මේකේ කැටගරීස් විශාල ප්‍රමාණයක් තියෙන. ඇත්තටම මම කිහිපයක් කියන්න. BYD Seals, BYD Atto 3, Dolphin, ඒ වගේම M6, Shark, Cillian 6, ඒ වගේම Seal කියන බ්‍රෑන්ඩ්ස් කිහිපයක් තියෙනවා. මම උදාහරණයක් අරගෙන කියන්නම්. BYD Seal එක ඒ වගේම කිලෝමීටර්ස් 510ක් විතර එක චාර්ජින් එකකින් දුවන්න පුළුවන්. ඒ වගේම තමයි පැයට කිලෝමීටර්ස් 180ක පමණ ස්පීඩ් එකකින් යන්න පුළුවන්. මේක ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක්. විශේෂයෙන්ම සාගර ආශ්‍රිතව සාගර සත්වයින් ආශ්‍රිතව සහ උන්ගේ හැඩ යන්න උපයෝගී කරගෙන තමයි මේම කායක මේ බ්‍රෑන්ඩ් එක ගොඩක්ම තියෙන්නේ. ඔයාලට මං කියව කැටගරීස් වලුත් එක පැහැදිලි වෙනවා ඇති. මේ BYD කම්පැනි එකේ ලංකාවේ ඩීලර් වෙන්නේ ජෝන් කීල්ස් කම්පැනි එක. ඉතින් මම එතනත් ඩීටේල්ස් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. කොන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියන්නම්. ඔයාලා කොන්ටැක්ට් කරලා බලන්න. විශේෂයෙන් කියනවා මේ දෙක අතර සංසන්දනය කරාට පස්සේ BYD කම්පැනි එකේ ගොඩක් බ්‍රාන්චස් ලංකාවේ තියෙනවා. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනලා තිබුණේ. මේක පොඩි විස්තරයක්. ගොඩක් ඉන් ඩීටේල්ස් කතා කරන්න මේ වුණේ මේ දෙක මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවද සමානකම් මොනවද කියලා මට කතා කරන්න ඕනුනේ. ඉතින් මම ඩීටේල්ස් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට ගිහලා පුළුවන් ඒව චෙක් කරලා බලලා කැමති බ්‍රෑන්ඩ් එකක් බලන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ගැන වැඩි විස්තර හොයලා බලන්න. මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන කන්ටැක්ට් නම්බර් වලට සහ මං දාලා තියෙන සෝස් වලට ගිහිල්ලා මේ වගේ අලුත් වීඩියෝ එකකින් අලුත් තැනකදී අලුත් විස්තරයක් එක හම්බ වෙනකම් එහෙනම් ගිහින් එන්න. හැමෝටම ජය වේවා.